මගේ යාළුවනේ. අද මං පොඩ්ඩක් ඇවිදින්න එළියට ආවා. පන්සල් ආවේ. ඒ පන්සල ළඟ තියෙන ලස්සන ජොගින් පාත් එකක්. ඒ ජොගින් පාත් එකේ ඇවිදින ගමන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒකේ තියෙන ලස්සන පොකුණක්. මාළු ඉන්නවා. හරිම ලස්සනයි. ලස්සන නිල් පාටම වතුර ටිකක් තියෙන මේ බලන්නකෝ මේ. ඒකට හරිම ලස්සනයි. ඉතින් මට හිතුණා චූටි වීඩියෝ එකක් කරලා ඔයාලටත් ඒ ලස්සන පෙන්නන්න. මේ හරිම ලස්සනයි. ගස් කොළන් ඈත වාහන යනවා. ජොගින් පාත් එක තියෙන්නේ රුක්මලේ පන්සල ළඟ. මින් කිරල යාළුවනේ. කිරල. ලස්සන මාළු ගොඩාක් ඉන්නවා. මේ ජොගින් පාත් එකේ මැද ලස්සන නෙළුම් මලකුත් හදලා තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ මේ කුඹුක් ගස් හරිම සීතලයි සෙවණයි. ගම්වල ළිඳවල් ළඟ තමයි මේ කුඹුක් ගස් තියෙන්නේ. ඔය තියෙන්නේ හරිම ලස්සනයි නේද යාළුවනේ. හිතට පුදුම සැනසීමක් දැනෙනවා. අපි ඉතින් හැමදාම ඉන්නේ ගෙදරනේ. අද වෙනසකටත් එක්ක පොඩ්ඩක් ඇවිදින්නවා. ඒ ගමන් මම මේ වීඩියෝ එක කරන්නේ. බලන්නකො ලස්සන. හැබැයි දැන් නම් අවුව වැටිලා අවුව සරයි ගොඩක්. දැන් මේ වතුරට පැනලා නා ගන්න හිතෙනවා. ඒ තරම් ලස්සනයි. ගස් ටිකක් තියෙනවා. ඒ ජොගින් පාත් එක වටේටම තියෙන කුඹුක් ගස්. හරිම ලස්සනයි. හැබැයි කොක්කු දෙන්න නම් ඇත්ත කොක්කු දෙන්නේ. හදපු කොක්කු දෙන්නේ නෙමෙයි. ඇත්තම කොක්කු දෙන්නේ. ඔය එහෙනම් යාළුවනේ අදට මං ගිහින් එන්නම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.